Content warning: the following material contains horror themes, including violence, zombies, and intense survival scenarios. Some imagery and sounds may be disturbing to certain audiences. Viewer discretion is strongly advised. 1998 අවුරුද්දේ ලංකාවේ ඩීටුවෝ කියන ගමේ මිනිස්සු හරිම අමුතු ආගමක් හදහන්න පටන් අරන් තියෙනවා. හිරු බැසගොස් හෝරාවකට පසු සූර්යාගේ ශාපය පොළවට පතිත වනු ඇත. මෙන්න මෙහෙමයි ඩොක්ටර් මැලෝරිගේ පරීක්ෂණ වලින් ඔප්පු වුණේ. ඒත් මේක ශාපයක් නෙමෙයි. මෙතන හැංගිච්ච ලොකු දෙයක් තියෙනවා. හායි යාළුවනේ, ඉතින් මම අලුතෙන් කුලියට ගෙයක් ගත්තා. ඉතින් මම ඇත්තටම කියනවා නම් මේ කුලියට ගේ ගත්තේ පොඩි වැඩකට. මේ ගේ අමුතු හොල්මන් වගේ දේවල් කට්ටිය එහෙම ඉන්නවලු. ගස් ඒ මොකද සද්දේ? වෙන කවුරුත් හරි ගයිස්, අපි ආයෙත් කතාවට එමු. ඉතින් ගයිස් මේ බඩු ඔක්කොම දාලා ගිහිල්ලා තියෙනවා. කවුරුම හරි මෙතන කලින් ඉඳලා තියෙනවා. හරිද ගයිස්, මේ බලන්න මේවා දාලා ගිහිල්ලා ගයිස්. හරිද? ඇත්තටම කියනවා නම් ඔයගොල්ලන් දැන් බලන්න මේ තුවක්කුව කවුරු හරි එකෙන් දාලා ගිහිල්ලා තියෙනවා ගයිස්. හරිද? දැන් මම මේක ඇත්තටම මේක වැඩ එකක් ඔරිජිනල් එකක්. හරිද ගයිස්? මම මේක අරන් තියන්න තමයි හදන්නේ. හරි නම් මේක අරන් ගිහලා මම මේක හම්බ ගයිස්. හරි මේ අර බිත්තිය තමයි. හරිද? මේ තියෙන්නේ අර මේක බිත්තිය මේ එක ඒවා ඇඳලා තියෙනවා ගයිස්. මෙතන කවුරු හරිම හොඳ කෙනෙක් කලින් ඉඳලා තියෙනවා. හරිද? මේක අපි මෙතනින් වගේ හංගලා පොත් දෙකකින් අස්සේ තිබ්බනම් හරි ගයිස්. හරිද? ඉතින් මොනා හරිය ගයිස් මේ ගයිස් මොකද වුනේ? ගයිස් පොඩ්ඩක් ඉන්න. ගයිස් අතන කවුරු හරි එනවා නේද? ගයිස් Babu fails.